Hello boys, welcome to my YouTube channel Chandmania. අද ගැන කිව්වොත් එහෙම අද තමයි දෙසැම්බර් 28. ඒ කියන්නේ 2025 දෙසැම්බර් 28. අද ටිකක් විශේෂ දවසක්. මොකද මේ මං ගංආර වේ කියන්නේ මගේ පළවෙනි චන්නමාළුව ගෙන ආවේ 2024 12 වෙනි මාසේ 28. ඒ කියන්නේ දැන් ගංආර මංගාවට ඇවිල්ලා ඉවරලා අවුරුද්දක් වෙනවා. ඒක සමරන්න තමයි අද වීඩියෝ එක කරන්නේ. හරිද? මොකද මේ මාසෙට මට මේ සතියට මට වීඩියෝ එකක් හදාගන්න බැරි වුණා. ඒ හින්දා මං හිතුවා මේක දානවා කියලා. මේකෙදි ගයිස් මං ඉස්සෝ කන්න දෙන්න යන්නේ. මොකද වෙන මුකුත් කන්නේ නැහැ. ඉතින් කේක් කවන්න කියලා. මේ හින්දා ඉස්සෝ කන්න දෙන්න කියලා හිතුවා. හරිද? එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. මේ මෝඩයාගේ සයිස් එක ගැන කිව්වොත් එහෙනම් මං ගේනකොට ගෙනාවේ අංකල් 7ක් 6ක් වගේ ඇති මට මතක විදිහට. දැන් ඉන්නවා අංකල් 12ක් 13ක් වගේ ලොකු වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙ ඉතින් වෙන ඉතින් විස්තරයක් කියන්න දෙයක් නැහැ. ගත්තේ මීගොඩ පැත්තෙන්. කියන්නේ කොහෙද අවිස්සාලට පොඩ්ඩක් එහා මීගොඩ පැත්තේ. එහෙනම් බොයිස් අපි මේ ඉස්තොරික් කපාගමු. ඔයගොල්ලන්ට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා මේ ඉස්සෝ කපද්දි හරිද මේ ඒ කියන්නේ අඩියට වඩා ලොකු මාළුන්ට පොත්ත දුන්නට කමක් නැහැ ඉස්සෝ හරිද? ඒ වුණාට පොත්ත දෙනවට වඩා පොත්ත ගලවලා දෙනකොට තමයි හොඳ. මොකද මේ ඕවා හිර කරගත්තොත් එහෙනම් ඊට පස්සේ ලෝක මරාල යනවා. අඟල් 3-4ක වගේ පොඩි කොහොමවත් ඔලු ගලවලා ඊට පස්සේ දෙන්න ඕනේ අර මස් වගේ තියෙන කෑලි ටික විතරයි. මොකද මේ පොත දුන්නොත් එහෙම කේස් යන්න බලන්න. ඔහොම බොයි සරස් ගාලා මං කපාගත්ත ඉස්සෝ කෑලි ටික ඉස්සෝ දෙන්නයි කියන ආයේ. මොකද දෙන්න ඇති හොඳටම එක දවසකට කන්න දෙන්න. මොකද මේ දිගටම කන්න දෙන්නේ නැහැ ඉස්සෝ. දිගටම දුන්නොත් ලෙඩ එන්න ගන්න. ඒ කියන්නේ එක දිගටම දෙන්න හොඳ නැහැ. ඉස්සෝ මාළු එහෙම මාරුවට තමයි දෙන්නේ. මම බොයිස් ඔතන උඩ මම වතුර බෝතල් දෙකක් තියලා තියෙනවා. මුගේ වැඩ දන්නවනේ ඉතින්. චන්න මාළු හත්ම කට්ටිය නා ඔයගොල්ලෝ දන්නවා ඉතින් මුගේ වැඩ කොහොමද කියලා. මොකද පයින්නවනේ. පොඩ්ඩක් හරි තැනක් තිබ්බ ගමන් රටස් දාලා එළියට පයින්න. එහෙනම් බොයිස් අපි ඔන්නෝම දාගමු. හරිද? දැම්මා. මූ දාපු ගමන් කනවා සරස් ගාලා ඇවිල්ලා. මොකද බඩගින්න ඉන්නේ ඊයේ කන්න දුන්නේ. අන්න කෑවා. කෑලි දෙකක් දෙනවා බොයිස් ගංආරන්න. මොකද මේක ලොකුනේ. එක කෑල්ලක් කාලා මදින ඇඟේ හැටියට. ඉඳා අපි දෙවෙනි කෑල්ල දාමු. ඊපස්සේ කාලය කරලා දැන් බලන් ඉන්නවා ගුඩුව වගේ. මම දෙවෙනි කෑල්ල දානවා. ඕනම් දාපු ගමන් ගන්නවා බලන්න. දැම්මා. හරි. ඔය කනකොට අර බුබුලු යන එක තමයි පට්ට. මේ චන්නමාළුන්ගේ ඔක්කොමත් තියෙනවා පට්ට ලස්සන මේක. ඊට පස්සේ දෙවෙනියට දෙන්නේ අපේ බර්රට ඔය ලයිට් එක හින්දා මේ වීඩියෝ එකට එච්චර මේවා නෑ අර ක්වොලිටි නෑ වීඩියෝ එක. මොකද මේ ලයිට් දාලා තියෙන ඔය රතු ලයිට් එකට එච්චර මේ කැම් එක මේවා කරන්න බෑ. ඔකෙත් අපි දාගමු සරස් ගාලා. මෙයා නම් අරයට වඩා මේ අර මොකද්ද ඇටැක් කරන වේගය වැඩි. උඹන්න. ඕක කොහොම නෙමෙයි සමහර වෙලාවට තියෙනවා අතේ ඉඳන් දාපුවම වතුර වැටෙන්න කලින් පැනලා කන්නේ ඕක. මේවා ගත්තේ ජෙනුල්ලයි ඉන්නේ අපේ මාකම්මන පැත්තේ. ඊට පස්සේ අපි දෙමු ඒෂියා ටික අර එහා පැත්තට ටැංකියම ඉන්නේ ඔක්කොම ටික ගත්තනේ එළියට. ඒක නම් කැමරාවට සුපිරියටම තියෙනවා ටැංකිය. සුපිරියටම කියන්නේ මේක උතේ අය ටිකක් කාලය කරලා පැල ගලවලා ඔක්කොම කරලා තියෙන්නේ. කරන්න ඕන ඔක්කොම කරලා ඉරලා හොඳ මිනිහා වගේ ඉන්නවා. රැයට තමයි මම වැඩ පටන් ගන්න. මොකද අර මේ අර බාස්ලා වගේ මොකද මේ ගාරින් සර්විස් වගේ කරලා මූගේ ඇඩේ ඉතින් ඕක ගලවනවා. අරහෙට ගෙනියනවා මෙහෙට ගෙනියනවා. ගල් ටික පෙරලනවා. ඕක තමයි වැඩි. නවන්න අපිට මෙයාටත් දාගමු සරස් ගාලා. දැම්මා. හරි කෑවා. ඔය පැලේ එහෙම කරවන්නේ මුන්ගේ පුරුදු බොයිස්. මොකද කිව්වොත් එහෙම මේ මුන් එක්ක සෙටප් එකක් තියාගන්නවා කියන්නේ වෙනම ලෝක යුද්ධයක් කරන්න ඕනේ. එහෙනම් ඉතින් සෙටප් තියාගන්න මුන් එක්ක හරිනම් එක්කෝ මාළුව බෙදලා තියන්න ඕනේ. නැත්තම් පැල ටික ගම් ගාලා ලවන්න ඕනේ මුන් එක්ක පැල තියන්න. පට්ට මාරුයි හදන්න පැල එහෙම. ඔය ඔක්කොම ගලවලා තියෙන වැලිස්නේ ඒරියා. ඊට පස්සේ මොනවද මේසන් ෂෝට් පැලයක් තිබ්බා. ඔක්කොම ගලවලා තියෙන්නේ. අපේ බර්රෝ ඉන්නවා. බර්රෝ රත්තා කැල්ලක් දාගමු. මේ ඇත්තට පේන්නේ නැහැ රතු පාට ලයිට් එකෙන් සුදු එකක් තිබ්බා. ඒකටත් කෙලුණා කියන්නකො මේ කන් අතුරු හින්දා. උඩින් ගහලා තිබ්බේ මේ බල්බ් එකක්. ඒක කෙලුණා කන් අතුරට. ආයෙ ඔක්සිජන් එකට කෙලුණා. ඔක්කොටම මේ වෙලාවෙම ගියා කන් අතුරු හින්දා. ඊළඟට බොයිස් අපි ගා ඉන්නවා කොල කනයි පෙයා එකක්. පෙයා එකක් කියන්නේ මුන් දෙන්න පෙයා වෙලා නැහැ. කොටා ගන්න එක තමයි වැඩි.
විශේෂයෙන් දෙයක් කියන්න ඕන බොයිස් ඔය අයිනට වෙලා ඉන්න කොළ කණේ. එතකොට බරටෝක වැඩිය තමයි මූ අයිනට නැහන් ඉඳලා ඇරලා මූව කන්න කියලා බලාගෙන එහා පැත්තේ ඉඳන් කුරුමාන මල්ලල්ල ඉන්නවා කොහෙලා හරි ඌවේ කියලා. ඌවේ නෑ වීදුරුවෙන් පැනලා ඉන්නේ. ඕකයි වැඩේ. ඕක තමයි රෑ තිස්සේ චකස් ගාලා පායිනවා. ඕක මෙහි යද්දි එහෙම දඟල තමයි ඉන්නේ. අපි එහෙනම් දාගමු කොළ කණේට ටක් ගාලා මගේ මේ උගුර පොඩ්ඩක් මේ වෙලා තියෙන්නේ උණ ගැනලා හිටිය මේ හින්දා සවුන්ඩ් එක ගණන් ගන්න එපා. එච්චර චාටර් සද්දයක් එන්නේ. දාගමු අපි එහෙම ඇරලා මේ වීඩියෝ වල කොල්ඩියක් නැහැ කියලා ගණන් ගන්න එපා ගායිස්. මොකද තියෙන විදිහටනේ කරන්නේ. අපිට ඔය ඉතින් කෝටි ප්‍රකෝටිපතියෝ නෙවෙයි තියෙන ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරලා දාන්නේ. ඒකත් හද්ද පරණයි. දැන් මේ කොහොමද ඉතින් දැන් කොහොම ෆෝන් ගන්නේ නෑ මේ හොරාට වීඩියෝ කරන්නෙත් අම්මලා එහෙම නැතිලාට මේ මොකද කෑ ගහනවනේ. ඕගොල්ලෝ ළඟයිනේ ඊළඟ පෙබරවාරිනේ. ඉතින් අපි මේවා කර ඉන්නවා. ගානට බැලන්ස් කරන් යන්න ඕනේ. ඒක වෙනම කතාවක්. මේ ඒ හින්දා බොයිස් එච්චර ගණන් ගන්න එපා. එඩිට් කරන්න එහෙම වෙලාව මදි. මොකද මේ හොරාට තමයි ඔක්කොම කරගන්නේ. දන්නෙත් නෑ YouTube channel තියේ කියලා. ඔන්න ඉතින් අපි යනවා ඊළඟ පෙබරවාරි ඉවරනහම නම් මේ හොඳ කැමරාවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අර මේ ක්වොලිටි වැඩි මෙගාපික්සල් වැඩියක් ගන්න පුළුවන්. මේක බොයිස් මම ඔය කෝට් එකක් දාලා කර හිටියනේ විකාරය. මේක කරේ මේකයි සීන් එක. ඔය ඔක කොළ කණයි දෙන්න හරිද එක්කෙනෙක් ඉන්නවා පොඩි හරිද. ෆීමේල් එක්කෙනා පොඩි මේල් එක්කෙනා ලොකුයි. මේල් එක්කෙනා ඇටැක් කරන්න බලනවා ෆීමේල් එක්කෙනාට. ඒ හින්දා ෆීමේල් එක්කෙනාට කණ්ඩ දීලා මං ගොඩක් වෙලාවට කරන්නේ දවස් 3කට සැරයක් ලොකු මේල් එක්කෙනාට දෙනවා. දවස ගානෙම දෙනවා මේ ෆීමේල් එක්කෙනාට. මොකද ෆීමේල් එක්කෙනා ටක් ගාලා ලොකු කරගන්න ඕනේ. නැත්නම් අර කොටලා මරනවා. මේ පිටිපස්සේ වරලක් ඩැමේජ් වෙලා තිබ්බේ මේ අර කොටලා ඉවරලා. ඒ කියන්නේ එහෙම ගොඩක් කොටන්නෙත් නෑ මේ මැරෙන්න තරම් පොඩ්ඩක් එහෙම මෙහෙම ඩැමේජ් කරනවා. මොකද්ද කියලා හිතා ගන්නත් බෑ මේ. ඒ හින්දා මම දීලා දානවා. ඉතින් එදා නම් ඔය දුන්නා ඔක්කොම ලයිට් එකක් ගියා සකස් කරලා. ඔය ගංගා අතරින් ඉඳලා ඔක්කොම කියලා උනේ මේ මොකද ටැංකි ටික තිබ්බතම වෙනස් වුණා. ඊට පස්සේ ආයෙ හදපු ගමන් ඔහොම තමයි ඔය යට වතුර තියෙනවා තාම ලාවට මේ බිම. ඊට පස්සේ දැන් මාසයක් වෙනවනේ බොයිස්. ඒත් ඉතින් අස් කරගන්න බැරිනා ගෙවල් එහෙම තාම. දැන් තමයි ඔය අයින ඉන්නවා කොළ කණේ. ඊළඟට තියෙන්නේ අපිට බොයිස් ඕම උතනදී මම තව කෑල්ලක් දුන්නා අර පොඩි මේ කොළ කණේට. මොකද නැත්තම් අර වෙලා කොටනවනේ මේ අයින දැන් මේකටත් එනවා කියලා ඉන්නමු. එකක් අයි වගේ මම ඒක තමයි කොච්චර දුන්නා වැඩක් නැහැ බොයිස්. අර ලොකු එකා වෙලා පැනලා කනවා. හිතුනොත් ටැංකි එක මේ එකට එකා ගානේ දානවා වෙන ටැංකි එකටත් එක්ක. ඊට පස්සේ තියෙනවා තන වර්ණල් කණයි දෙන්නෙක් ඉන්නවා. පොඩි පැටව දෙන්නෙක් අඟල් 3ක විතර 3ක් 2ක් වගේ. ඒ දෙන්නටත් දාගමු. කෙනෙක් කෑවා. කෙනෙක්ට දෙන්න මම උළු දෙකක් තරන් ආවා. මොකද පූසා ඉන්නවනේ ඕකයිනවනේ කොහෙලෙක් කන්න. කොට දෙන්න පුළුවන් කියලා උළු දෙක දාන් ආවන්න දැම්ම. කෑවා බොයිස්. ආයෙ වැටුනේ. කෝට් එකකින් දාගන්න එනවා. බොයිස් ඕකත් යන්නේ නැහැ පල්ලට මගුල. දැම්ම ඇඟිල්ල දාන්න බෑ. මොකද මම හපනවා. සාමාන්‍ය මාළුවා ගෙනෙන්නේ පොඩ්ඩක් අවුල් යනවා. මොකද මේ සාමාන්‍ය හැපුවාම ඒක හරි දෙන්න හපන්නේ නැහැ. උනාට අර හිතට අවුල්නේ බා. අපි හදන මාළුවෙක් අපිම හැපුවා කිව්වහම ඊළඟට බොයිස් සෝමතර ඉන්න හොරාට ආපු යාළුවෙක්. මොකද කිව්වොත් එහෙම වැඩිපුර වීඩියෝ දාන්න බෑ. නීතියෙන් තහනන්ද කොහෙද. හැබැයි ලොකු අවුලකුත් නැතුව ඇති විකුණන්න මොමාරු කරන්නේ. මේක මේ ගම් අතුරට ආපු ගම් අතුර දායාද තමයි මේ ඊපස්සේ ඇවිල්ලා ඉරලා හිටියා. මං ගෙනහැල්ලා හදන්න තීරණය කරා. මොකද මිනිහා තාම අඟල් 4ක් වගේ දිග ඇති. ඕක බල්ලෙට හරි පූසෙට හරි යවනවා අනිවාර්යෙන් මරනවා ඕක. මොකද මේ බල්ලෝ කියන්නේ එසේ මෙසේ හිතන තරම් හොඳ සත්තු නෙවෙයි කියන්නේ. මං කියන්නේ බල්ලෝ නරකයි කියලා. මේ කනවා ඉබ්බන් එහෙම වුණොත් අනිවා කනවා. ඒ හින්දා තමයි මං ගෙනහැල්ලා හදන්න හිතුවේ. ඕන් ඕකේ ඉන්නවා බොයිස්. අර මං කලින් වීඩියෝ එකක දාපු මේ තෙලියා ටයර් ට්‍රක් එක. එයාට දැම්ම එයා නම් එච්චර එළියට එන්නේ නැහැ. රැයට තමයි එන්නේ. ඒ හින්දා උතන මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. දෙන්න හිටපු අන්තිම මාළුවා තමයි බොයිස් තෙලියා. මොකද තෙලියා කොහොමද 30 වෙනි කන්නේ.
මාළු කන්න පොඩ්ඩක් ජරමර කේස් වෙනවා මූ මාළු කන්න එච්චර කැමති නෑ අන්නතන ඉබ්බා අපේ එම් බොයිස් අදට මෙතනින් වීඩියෝ ඉවර කරන්න මොකද මේ ගොඩක් කලා කියවන්න බෑ මට මේ උණ ගැනලා ඉන්නේ මේකයි සීන් එක මේ නැත්තම් ලොකු වීඩියෝ එකක් කරන්න තිබ්බ මොකක් හරි වැඩගත් එකක් වැඩගත් නෑ කියලා හිතන්න එපා ඉතින් මම ආතල් එකට දැම්මේ අන්තිමට කියන්න තියෙන බොයිස් ඔය ඉන්නේ ඉබ්බා අපි අන්තිමට කියන්න තියෙන බොයිස් ගොඩක් මගේ වීඩියෝ බලන කට්ටිය සමහර කට්ටිය ඉන්නවා හොඳට කමෙන්ට්ස් දාලා එහෙම ඇක්ටිව් එකේ ඉන්නවා සමහර මිනිස්සු ඉන්නවා එනවා බලනවා අර ඉන්කොග්නිටෝ වගේ ඇනොනිමස් වගේ බලලා ඉවරලා යනවා සබ්ස්ක්‍රයිබ් පාරක්වත් දාන්නේ එහෙම කරන්න එපා වීඩියෝ එකක් වැදගත් වුණා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න මොකද මටත් හොඳයි ඒක මොකද මම මේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මටත් හොඳයි මොකද ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක වැඩි වෙනකොට මෙච්චර මිනිස්සු ඉන්නවනේ මෙච්චර මිනිස්සු බලනවනේ කියලා දැන් බොයිස් අදට ගිහින් එන්න ඔයගොල්ලන්ට සුබ දවසක්